ශුභව්‍යුහ රජුගේ පුරාණ කතාන්තරය. මෙම අවස්ථාවේ දහම් සභාවේ රැස්ව සිටි පිරිස අමතා බුදුන් වහන්සේ මෙසේ පවසන්නෝය. බොහෝ ඈත පුරාණ කාලයේදී ගැනිය නොහැකි සීමාවකින් තොර සිතා ගන්නවත් බැරි කාලයකට පෙර ජලධර ගර්ජිත ഘോഷ සුස්සුවර නක්ෂත්‍ර රාජසං කුසුම්තා පිච්චනම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වූහ. එම බුදුන් වහන්සේගේ කල්පය ප්‍රියදර්ශන කල්පය නම්ද ක්ෂේත්‍රය වෛරෝචන රශ්මි ප්‍රතිමණ්ඩිත නම්ද වේය. එම බුදුරදුන්ගේ කාලයේ ශුභව්‍යුහ නමින් රජෙක් විය. ඔහුගේ බිසව විමලදත්තා නම් වූවාය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් වූ අතර ප්‍රථමයා විමල ගර්භද, දෙවැන්නා විමල නේත්‍රද නම් වූහ. මෙම දරුවන් දෙදෙනා මහත් වූ ඍද්ධි බලයකින්ද කුසල් බලයකින්ද හා ප්‍රඥාවෙන්ද යුක්ත වූවාහුය. බෝධිසත්වයෙකුට අවශ්‍ය චර්යා ධර්ම පුහුණුවද බොහෝ කලක් සිටම ලබාගෙන තිබුණේය. එනම් දාන, ශීල, ශාන්ති, වීර්ය හා ධ්‍යාන උපාය කෞශල්‍ය පාරමිතාවයි. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව මෙන්ම සත්තිස් බෝධිපාක්ෂික ධර්මද මනාව අවබෝධ කොට පුහුණු කොට සිටියහ. එම මාර්ග පිළිබඳ පරතරට පැමිණියෝ වූහ. ඊට අමතරව බෝධිසත්වයන් විසින් අත්කරගත යුතු සමාධියද ලබා ගත්තේය. එනම් විමල සමාධිය, නක්ෂත්‍ර රාජදිත්‍ය සමාධිය, විමල භාෂ සමාධිය, විමල ගර්භාෂ සමාධිය, අලංකාර ශුභ සමාධිය, මහා තේජෝ ගර්භ සමාධිය යන සමාධි තේරුම්ගෙන අධ්‍යයනයෙන් පරතරට පැමිණියෝ වූහ. එකල්හි බුදුන් වහන්සේ ශුභව්‍යුහ රජුගේ අවධානය ලබා ගැනීමට සියලු සතුන් වෙත අනුකම්පාවෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළසේක. ඔහුගේ දරුවන් වූ විමල ගර්භ සහ විමල නේත්‍ර ඔවුන්ගේ මව සිටියේ කොහේද එතැනට ගොස් දසැඟිලි එක්කොට වැඳ මෙසේ පැවසුවෝය. මෑණියනි, ජලධර ගර්ජිත ഘോഷ සුස්සවරණ නක්ෂත්‍ර රාජසං කුසුම්තා පිච්ච බුදුන් වැඩ සිටින තැනට යන්න එන්න. අපිද එම බුදුන් වැඩ සිටින ස්ථානයට ගොස් පූජෝපහාර පවත්වන්නෙමු. එයට හේතුව නම් එම බුදුන් වහන්සේ දෙව් මිනිසුන් මධ්‍යයේදී සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරමින් සිටින්නේය. ඒ නිසා අපි ඒ ධර්මය පිළිගැනීමෙන් නිවැරදි වන්නෙමු. මෑණියන් මෙසේ ඔවුන්ට පැවසුවාය. ඔබගේ පියා බෞද්ධ නොවන ධර්මයන් කෙරෙහි භක්තියෙන් සිටී. ඔහු ගැඹුරින්ම බ්‍රාහ්මණ ධර්මයට ඇලුම් කොට සම්බන්ධ වී ඇත. ඔබලා පියාණන් වෙත ගොස් මේ බව පවසන්න. ඔබ සමග බුදුන් බැහැදැකීමට යාමට ඔහු පොළඹවන්න. විමල ගර්භ සහ විමල නේත්‍ර කුමාරවරු දසැඟිලි එක්කොට මෑණියන්ට නමස්කාර කර මෙසේ කියති. අපි ධර්මරාජයාණන්ගේ පුත්‍රයන් වෙමු. එහෙත් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති පවුලක ඉපිද ඇත. මව දරුවන් දෙදෙනාට මෙසේද පවසයි. ඔබගේ පියාණන් ගැන සිතීමට ඔබට අයිතියක් ඇත. ඒ නිසා ඔබලා ඔහු සඳහා ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑ යුතුය. එවිට ඔහුගේ මනසේ නියත වශයෙන්ම සුපිරිසිදු වන්නේය. එවිට බුදුන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද එතනට යාමට අපට අවසර ලැබෙන්නේය. දරුවන් දෙදෙනා පියා ගැන සිතුවෝය. දරු දෙදෙනා තල්ගස් 4ක් කුසට අහසට පැන නැගී
නොඑක් ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය පෑවෝය. අහසෙහි ඇවිදිමින්, සිටිමින්, වාඩි වෙමින්, සතපෙමින්ද ශරීරයේ උඩ කොටසෙන් ජල ධාරාවල් නිකුත් කරමින්ද, ශරීරයේ පහත කොටසෙන් ගිනි කඳන් නිකුත් කරමින්ද, ශරීරයේ පහත කොටසින් ජල කඳන්ද, උඩ කොටසින් ගිනි කඳන්ද අහස පුරා පැතිරෙන ලෙස ශරීරය ලොකු කරමින්ද, කුඩා කරමින්ද, කුඩා වූ පසු එය විශාල කරමින්ද, අහස මැදයේ නොපෙනී යමින්ද, නැවත පෙනෙනසේ මතුවෙමින්ද, නොපෙනී පෙනී ආසෙහි මතුවෙමින්ද, ක්ෂණයකින් පෘථුවිය මත පෙනී සිටිමින්ද, ඒ මත පිරී ඇති වතුරේ ගෙලීමෙන්ද, එම වතුර මත පොළොවේ ඇවිදමින්ද ඊර්ති ප්‍රාතිහාර්ය පාමින් ඔවුන්ගේ පියාගේ මනස පිරිසිදු කර විශ්වාස කිරීමට, තේරුම් ගැනීමට සැලැස්වූහ. ඒ වේලෙහි දරුවන් දෙදෙනාගේ 이르දි ප්‍රාතිහාර්යයන් දුටු පියාගේ සිත මහත් සතුටින් පිනා ගියේය. කිසි දිනක නුදුටු ප්‍රාතිහාර්ය දෙක පුතුන් වෙත හැරි මෙසේ පවසයි. ඔබලාගේ ගුරුවරයා කවුද? ඔබලා කාගේ ශ්‍රාවකයන්ද? නැවතද පියා මෙසේ කියයි. මා ඔබලාගේ ගුරුවරයා හමුවීමට යාමට කැමැති. ඔබලාට මා සමග යා හැකිය. එවිට පුතුන් දෙදෙනා අහසින් බැස මව වෙතට ගොස් දෙයත් එක්කොට මෙසේ කියයි. අපගේ පිය රජාණෝ විශ්වාසය හා අවබෝධය ලබාගෙන ඇත. ඔහු අනුත්තර සම්‍යක් සම්බෝධියට ලබා ගැනීමට කැමැත්තෙන් එම මූලයන් රෝපණය කර ගැනීමේ හැකියාවෙන් සිටී. අපගේ පියා වෙනුවෙන් අපි බුදුන්ගේ කාර්යය කළෙමු. ඒ නිසා මෑණියනි, අපට ගිහිගය අතහැර දමා බුද්ධ මාර්ගය පුරුදු පුහුණු කිරීම සඳහා යාමට අවසර දෙන්න. නැවත වරක් දරුවන් දෙදෙනා ඒ ගැන එකම ශබ්දයකින් පැවසූවෝය. මෑණියනි, ගිහිගය අතහැර දමා ශ්‍රාවකයන් වන්නට අපට අවසර දෙනමෙන් බැගෑපත්ව අයදිමු. බුදු කෙනෙකු මුණ ගැසීම ඊටාම දුර්ලභය. ඒ නිසා අපි එම බුදුන් වහන්සේ අනුගමනය කළ ධර්මය ඉගෙන ගනිමු. බුදු කෙනෙකු හමුවීම උදුම්බරා මලක් දකිනවා වාගේ දුර්ලභය. ඒ නිසා ගිහිගය අතහැර යාමට බැගෑපත්ව ඉල්ලමු. බුදු කෙනෙකු හමුවීම ඊටා දුර්ලභ බැවින් දරුවන් දෙදෙනා පියාණන්ට හා මවට මෙසේ පවසති. යහපති, යහපති පියාණනි, මෑණියනි, අප එම බුදුන් වහන්සේ දැකීමට නියමිත පරිදි බුදුන් වැඩ සිටින ස්ථානයට ගොස් පූජෝපහාර පවත්වන්නෙමු. බුදු කෙනෙකු දැකීම උදුම්බරා මලක් දකිනවා වාගේ දුෂ්කරය. එක ඇසක් ඇති කැස්බෑවෙකු මුහුදේ පාවෙන බියගහක සිදුරෙන් අහස බලනවා වැනි දුර්ලභ කරුණකි. අප පෙර භවයන්හිදී මහා කුසල් කර ඇත. ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මය පවතින කාලයක උපත ලැබීමෙන් වාසනාවන්තයෝ වන්නෙමු. ඒ නිසා බුදුන් දැකීමට අපට යාමට මව්පියන් අවසර දිය යුතුය. හේතුව නම් බුදු කෙනෙකු දැකීම දුර්ලභය. නියම අවස්ථා ලැබෙන්නේ දුෂ්කරතා මැදින්ය. තවද රජුගේ අන්තఃපුරයේ සිටි කාන්තාවන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිගැනීමටත් දරා ගැනීමටත් හැකියාව ඇති තැනැත්තියෝ වූහ. විමල නේත්‍ර කුමාරයා බොහෝ කාලයක් ධර්ම සමාධිය ප්‍රගුණ කළ අයෙකි විය. විමල ධර්ම කුමාරයාට අවුරුදු 100,000 දසදහස් මිලියන කාලයක්ම සියලු සතුන් පව්වලින් ගලවා අගතියෙන් ගලවා ගැනීම සඳහා සමාධිය ප්‍රගුණ කළ කෙනෙකි. සුභව්‍යුහ රජුගේ දේවියද ඒ සභාවේදී සමාධිය ලබාගෙන ඇත.
බුදුන් වහන්සේගේ රහස්‍ය ධර්ම ගබඩාව පිළිබඳ අවබෝධය ලබා ගත්තාය. ඇයගේ දරු දෙදෙනා දැනටමත් විස්තර කර ඇති ලෙස 이르දි ප්‍රතිහාරයකින් පියාණන් වෙනස් කළ නිසා බුදුන් දැකීමේ ආශාවකින් හා ආදරයෙන්ද තේරුම් ගැනීමෙන්ද මනසේ භක්තිය අත්පත් කරගන්නා ලදී. ඉන් පසුව සුපව්‍යූහ රජු සහ මැති ඇමති සේවකයන්ද බිසව වූ විමල දත්තාද අන්තఃපුරයේ ස්ත්‍රීන්ද පුත්‍රයන් දෙදෙනා සහ ඔවුන්ගේ අප උපස්ථායකයින්ද 42,000ක් සමග බුදුන් සිටි තැනට ගියෝය. එතැනට පැමිණ ඔවුන්ගේ හිස් පහත් කොට බුදුන්ගේ පාමුල හිස තබා වැඳ දෙවරක් පැදගුණු කොට එකත් පස්ව බුදුන් වටා වාඩිගත්තෝය. එම අවස්ථාවේදී රජු වෙනුවෙන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරමින්ද උපදෙස් දීමෙන්ද සතුටු කරමින් විලගෙන දුන්නේය. රජුද මහත්සේ සතුටටපත් විය. එම අවස්ථාවේදී රජ හා බිසව ඔවුන්ගේ ගෙල පැළඳී 10 ගණන් වටිනා මුතුමාල බුදුන් වෙත පතිත කරමින් පූජා කළෝය. අහස මැදෙහි ඒ මාල සියල්ල එකතු වී මාණික්‍යමය ආසනයක් විය. එම ආසනය විශාල කවිච්චියක් මෙන් විය. එම කවිච්චිය 100,000 දසදහස් දිවසලු වලින් වැසී ගියේය. බුදුන් වහන්සේ එම ආසනය මත පර්යංකයෙන් වැඩ සිටි අතර උන්වහන්සේගේ ශරීරයෙන් රශ්මි මාලා විහිදෙන්නට විය. එම අවස්ථාවේ සුපව්‍යූහ රජු මෙසේ සිටිය. බුදුන්ගේ ශරීරය ඉතා දුර්ලභ වූ විශේෂ වූ බලයක් හා අලංකාරයන්ගෙන් යුක්ත ආශ්චර්යමත් ලක්ෂණයන්ගෙන් පිරුණේය. එවිට ජලධර ගර්ජිත ഘോഷ සුස්වර නක්ෂත්‍ර රාජසං කුසුම්තාභිජ්ජ බුදුන් වහන්සේ මෙසේ සතර ශ්‍රාවකයන්ට පැවසූහ. සුපව්‍යූහ රජු දෙයත් එක්කොට වැඳගෙන මා ඉදිරියේ සිටගෙන සිටිනවා ඔබට පෙනෙන්නේද? ඔහු මේ සභා මධ්‍යයේ පැවිදි වන්නේය. මහත් උත්සාහයෙන් ධර්මය පුහුණු කොට බුද්ධ මාර්ගයේ යන්නේය. ඔහුට බුදු වීමට හැකියාවද ලැබෙන්නේය. ඔහු සාලගස් රාජ නමින් පුතු වේ. බුද්ධ ක්ෂේත්‍රය විස්තීර්ණ වේ. අභ්‍යුත්ගත රාජ කල්පය වේ. මෙම සාලගස් රාජ බුදුන් වහන්සේ උන්වහන්සේට ගණන් කළ නොහැකි බෝධිසත්ව පිරිසක් සිටින බවත් බෝධිසත්ව වන ශ්‍රාවකයන් පිරිසක්ද වේ. උන්වහන්සේගේ බුද්ධ ක්ෂේත්‍රය බුද්ධ භූමිය සමතලා මටසිලටු වූ භූමි ප්‍රදේශයකි. එය උන්වහන්සේ ලැබූ ප්‍රතිඵලයයි. සුපව්‍යූහ රජු ඉතා ඉක්මනින් රාජධානිය ඔහුගේ බාල සොහොයුරාට පවරා රජබිසව දරුවන් දෙදෙනා සහ උපස්ථායකයින් සියලු දෙනාද සමග ගිහිගෙයින් නික්ම බුද්ධ මාර්ගයට පුහුණු කිරීමට ගියෝය. ගිහිගය හැර යාමෙන් පසුව 84,000ක් අවුරුදු මහත් උත්සාහයෙන් නිතරම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පුරුදු පුහුණු කොට මෙම කාලය අවසන් වීමෙන් පසු ඔහු සර්ව ගුණාලංකාර ව්‍යුහ සමාධිය ලබා ගත්තේය. එම සමාධිය ලබාගත් සැනෙන්ම තල්ගස් 7ක් උසට ආකාශයට නැග බුදුන් නමතා මෙසේ පවසන්නේය. තථාගතයාණනි, මාගේ දරුවන් දෙදෙනා බුදුන්ගේ කාර්යය කරගෙන ගොස් ඇත. ඔහු 이르දි ප්‍රතිහාරයේ පා මාගේ මනසින් දුර්ලභදීන් ඉවත් කර ඇත. බුදුන්ගේ ධර්මය මා තුල පිහිටුවන ලදී, වැළඳ ගන්වන ලදී. තථාගතයන්න් දැකීම පිණිස අවසර දී ඇත. මේ දරුවන් දෙදෙනා මට කල්යාණ මිත්‍රයන් වේ.
මගේ පසුගිය භවයන් හිදී මගේ කුසල් මූලයන් අවදි කර කුසල් මූලයන් සාරවත් කිරීම සඳහා මගේ මාලිගාවේ ඉපදී ඇත. එම අවස්ථාවේදී ජලධර ගර්භිතෝම සුවස්ත්‍ර නක්ෂත්‍ර රාජසං කුසුම්තාපිච්ච බුදුන් වහන්සේ සුබ්බව්‍යූහ රජුට මෙසේ පවසයි. එය එසේමය, එසේමය. එය ඔබ කියා ඇතිසේය. යම් යහපත් පුද්ගලයෙක් හෝ තැනැත්තියක් කුසල් මූල රෝපණය කරගත්තා වුනම් ඔවුන්ට භවයෙන් භවයට නැවත ඉපදීමක් වන විට කලන මිතුරන් ලබා ගැනීමට හැකිවන්නේය. එම කලන මිතුරන් විසින් බුදුන්ගේ කාර්යය වන ධර්මය උගන්වමින් ඵලය ලබා දීම කැමැත්තෙන්ම කරන්නේය. එයින් ඔවුන්ට අනුත්තර සම්බෝධිය ලබා ගැනීමට හැකිවන්නේය. බුදු කෙනෙකු දැකීමට හැකි වුණත් අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීම ගැන කැමැත්තක් පිළිසිඳ ගැනීමටත් යමෙක් උපදෙස් දී ඒ මාර්ගයේ යාමට උපදෙස් ලැබීමටත් හේතු වන්නේ කලන මිතුරන් බව මහරජ ඔබ තේරුම් ගත යුතුය. මහරජ, ඔබට මේ දරුවන් දෙදෙනා පෙනේද? මෙම දරු දෙදෙනා ගංගා 6500 දසදහස් මිලියන නයුත ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් බුදුවරුන්ට පූජෝපහාර පවත්වා ඇත. ඔවුන්ට ගෞරව කරමින් බුදුන් සමීපයට පැමිණ බුදුවරු ඉදිරියේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දරාගෙන ඇත්තේ සියලු සතුන් වෙත ඇති මෛත්‍රිය කරන කොටගෙනය. මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් අයට සත්‍ය දෘෂ්ටිය සමාදන් කරවීමටය. එම සුබව්‍යූහ රජ අහස්තලයෙන් පැස බුදුන්ට මෙසේ පැවසුවේය. ලෝක පූජිතයාණෙනි, තථාගතයන්ගේ පහළවීම දුර්ලභය. හේතුව නම් කුසල් ඵල ප්‍රඥාවෙන් උන්වහන්සේගේ හිස මුතුනත බැබලෙමින් ආලෝකයෙන් පැතිරෙයි. ඇස් දිග පළලය, කළු නිල් පැහැයෙන් යුක්තය. දෙපැම අතරින් ඌර්ණ රෝම ධාතුව පිහිටා ඇත. තවත් ශරීර ලක්ෂණ නම් ශරීරය චන්ද්‍රකාන්ත මාණික්කයක් මෙන් බබලයි. දත් සුදුය, සමාකාරය, සුදු පැහැයෙන් බබලයි. තොල් පැහැයෙන් යුක්ත වන අතර ඒවා බිඟුපල හා සමානය. එම අවස්ථාවේදී සුබ්බව්‍යූහ රජු බුදුන්ගේ මැනිය නොහැකි සිය දසදහස් කුසල් ආනිශංස ගැන ස්තුති කළේය. නැවත වතාවක් සුබ්බව්‍යූහ රජු දෑත් එක්කොට එකම මනසකින් බුදුන් වැඳ මෙසේ ප්‍රකාශ කරන්නේය. ලෝක පූජිතයාණනි, මෙවන් දේ පෙර කිසිම දිනක සිදු වී නැත. තථාගතයන්ගේ ධර්මය සම්පූර්ණයෙන් පවරා දී ඇත්තේ සිතාගත නොහැකි විචක්ෂණ භාවය හා පුදුමාකාර කුසල් ඵලයන් වීමය. බුදුන්ගේ ඉගැන්වීම් අනුව සීලය සමාදන් වන්නේ නම් ශාන්ත භාවය හා හොඳ සිතිවිලි ඇතිවන්නේය. තවදුරටත් මම මගේ සිතට වසඟ නොවන්නෙමි. මිත්‍යා දෘෂ්ටික අදහස් ඉවත දමන්නේ ක්‍රෝධය, උද්ධච්චකම හා වෙනත් පාපකාරී සිතුවිලි වලට ඉඩ නොදෙනිමි යයි ප්‍රකාශ කොට බුදුරදුන්ට නමස්කාර කොට වෙන්විය. බුදුරදුන් ඒ මහා දහම් සභාවට මෙසේ පැවසීය. සුබ්බව්‍යූහ රජු ගැන දන්නා කෙනෙක් මෙම සභාවේ සිටීද? ඇත්තෙන්ම ඔහු වෙන කවුරුවත් නොවේ. මේ සභාවේ සිටින පද්මසිරි බෝධිසත්වයන්ය. ඔහු එකල සුබ්බව්‍යූහ නම් රජු විය. ඔහුගේ බිසව වූ විමල දත්තා අද මෙම සභාවේ සිටින වෛරෝවන රශ්මි ප්‍රතිමණ්ඩිත රාජ බෝධිසත්වයන් මිස වෙන කවුරුත් නොවේ. එම බෝධිසත්වයන් පෙර කල සුබ්බව්‍යූහ සහ ඔහුගේ පිරිසට මහත් කරුණාව හා මෛත්‍රිය කරන කොටගෙන
බිරිඳ වී ඉපදුනාය. ඒ අවස්ථාවේදී දරුවන් දෙදෙනා ගැන සැකයක් ඔබ සිතනවා විය හැක. එසේ නොසිතිය යුතුය. ඔවුන් නම් බෝධිසත්ව වෛශජ්‍ය රාජ හා වෛශජ්‍ය සමුද්ගත යන දෙදෙනාය. ඔවුන් 100,000 ගණන් බුදුවරුන් ඉදිරියේ කුසල් මූලයන් රෝපණය කරගෙන ඇත. කිව නොහැකි මහත්ඵල මහත් ආනිශංස ලබාගෙන ඇත. මෙම බෝධිසත්වයන්ගේ නම ඇසූ විට සියලු ලෝකවල දෙව් මිනිසුන් විසින් ඔවුන්ට නමස්කාර කළ යුතුය. බුදුන් වහන්සේ විසින් සුපව්‍යුහ රජුගේ පෙර කාර්යයන් පිළිබඳව කරන ලද දේශනය ඇසූ 84,000ක් පිරිස් කෙලෙස් වලින් මිදී පිරිසිදු දහම් ඇස පහළ කරගත්තෝය.